හරි ඉතින් අද වීඩියෝ එකෙන් අරන් උල්ල තියෙන්නේ ඔයාලා හැමෝම යූස් කරන සෝෂල් මීඩියා ඇප් එකක් වෙන WhatsApp එකේ 2025 අලුතෙන්ම රිලීස් වෙච්ච WhatsApp ෆීචර්ස් පහක් ගැන. ඉතින් මේ ෆීචර්ස් පහ ගැන අනේ ඉස්සරහට වීඩියෝ එකේදී කතා කරනවා. අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. ඊට කලින් මතක් කරනවා පහළ තියෙන subscribe button එක click කරලා එහා පිට තියෙන bell icon එකත් all දාලා තියන්න. මම ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් විදියට ඔයාලට වීඩියෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මම HND Tech Minds. හරි ඉතින් අපේ පළවෙනි ට්‍රික් එක තමයි අපේ WhatsApp social media app එකම ලොක් කරන එක. ඒ කියන්නේ chat ලොක් කරන එක නෙවෙයි app එක ලොක් කරන එක. ඉතින් මේක කරන්න ඔයාගේ ෆෝන් එක fingerprint තියෙන ෆෝන් එකක් වෙන්නත් ඕන. ඉතින් ඔයාට දැන් මේ විදියට ඔයාගේ ෆෝන් එක වෙන කාට හරි දෙනවා නම් ඔයාට දෙන්න වෙන්නේ මේ අන්ලොක් කරලා. ඉතින් අන්ලොක් කරාට පස්සේ එයාට පුළුවන් ඔයාගේ WhatsApp chat ඒ වගේම වෙන දේවල් ඒ ඔයාගේ personal දේවල් බලන්න. ඉතින් මේක අයින් කරගන්න තමයි අපි දැන් මේ වැඩේ කරන්නේ. ඔයා මේ මෙතන තියෙන මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන 3 dot එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාට මේ විදිහට box එකක් open වෙනවා. ඉතින් මෙන්න මේකේ යටම තියෙනවා settings කියලා. ඒ settings උඩ click කරාට පස්සේ මේ විදිහට අපේ settings වලට යනවා. ඔයා මෙතන privacy කියන එක දෙන්න. privacy කියන එක දුන්නාට පස්සේ අපි පොඩ්ඩක් යටට scroll කරාට පස්සේ අපිට තියෙනවා මෙතන app lock කියලා. ඔය app lock එකේ unlock with biometric කියලා තියෙනවා. ඔන්න ඔක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. දැන් ඔයාගේ මං කියවනේ ඔයාලට ඕන වෙන්නේ fingerprint තියෙන ෆෝන් එකක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ fingerprint එක මෙතනට ස්කෑන් කරන්න. හරි. දැන් ඉතින් මෙන්න මේ උඩම තියෙන setting එක තේරුවොත් ඔයා මේ WhatsApp එකකින් back වෙච්ච ගමන්ම WhatsApp එක lock වෙනවා. after 1 minute කියන setting එක තේරුවොත් ඔයා unlock මේ back වෙලා විනාඩියකට පස්සේ තමයි මේ විදියට මේක lock වෙන්නේ. after 13 minutes කියන එක select කරොත් ඔයා WhatsApp එකෙන් back වෙලා විනාඩි 30කට පස්සේ තමයි unlock වෙන්නේ. මම මෙතනින් දැන් මේ තියෙන එකම තියෙනවා. දැන් අපි බලමු මේක ඇත්තටම වෙනවද කියලා. අපි දැන් මෙතනින් back වෙමු. chats ඔක්කොගෙම දැන් අපි බලමු. මගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එකත් එන්ටර් කරන්න තියෙන හින්දා මෙතන enter password ගිහිල්ලා පාස්වර්ඩ් එක select කරලා WhatsApp එකට යන්න පුළුවන්. අපි බලමු දැන් fingerprint එක වැඩ කරනවද කියලා. අපි ආයි unlock වෙලා ඔන්න fingerprint එකත් වැඩ කරා. හරි අපි දෙවෙනි සුපිරිම ට්‍රික් එක තමයි මෙන්න මේ WhatsApp එකේ තියෙන Meta AI එක. ඉතින් මෙන්න මේ Meta AI එකකින් ඔයාලට කරන්න පුළුවන් SS ගන්න එක. ඊට පස්සේ තව ෆොටෝස් උනත් මේ AI එකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ තව යම් තාක් දුරට ඔයාලට මේ ෆොටෝ එඩිට් කරගන්න පුළුවන්. අපි දැන් බලමු. මෙන්න මේ WhatsApp Meta AI එකකින් මේ වැඩ ටික කොහොමද කරන්නේ කියලා. හරි ඉතින් මම අද බලන්න යන්නේ essay එකක් මේකෙන් ජෙනරේට් කරන්න කොහොමද. ඉතින් මෙන්න මේ WhatsApp එකේ දකුණු පැත්තේ පල්ලෙහා මම කරලා ටිකක් උඩින් තියෙනවා මෙන්න මෙතන ලා දම් පාටයි ලා නිල් පාටයි තද නිල් පාටයි රවුම. අන්න ඒක උඩ ක්ලික් කරාම මෙන්න මේ විදිහට මේ ටයිප් කරගමු give me 5 sentence of දල්වම් මාලිගාව in English. මේ Meta AI එකට සිංහල නම් සාමාන්‍යයෙන් බෑ. ඉංග්‍රීසි වලින් තමයි මෙයාට පුළුවන්. ඔන්න මෙතන දල්වම් මාලිගාව ගැන එයාලට මෙන්න මේ විදියට sentence 5ක් මේ ජෙනරේට් කරලා දෙනවා. හරි දැන් ඔයාට මේක මෙතනින්ම නෙවෙයි ඕන අපිට දැන් ඔයා හිතන්නකෝ iPhone එක ෆොටෝ එකක් කියලා give me iPhone photo. එයාට අපිට මෙන්න මේ විදිහට දැන් මේ තියෙන iPhone එකනේ iPhoto එක ගන්න.
අපිට මේක මෙතනින්ම විතරක් නෙවෙයි දැන් මෙන්න මේ විදිහට මේකෙන් බැක් වුණාට පස්සේ ask Meta AI for search කියලා මෙන්න මේ search button එකේ ක්ලික් කරලා ළමයි ගමන් search කරමුකෝ. දැන් මෙන්න මේ විදිහට දැන් අපිට මලිගාව අපි දැන් search කරමු. මේකේ මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපි ආයෙ දුන්නා දලදා මාලිගාව. දැන් එතනින් ගිහලා ඔයාලට බලන්න මෙන්න මෙතන මේ Meta AI එකට යන්න. හරි ඉතින් අපේ තුන්වෙනි ට්‍රික් එක තමයි ඔයාගේ WhatsApp එකේ DP එක ඔයා කැමති කට්ටියට විතරක් පේන්න හදාගන්න එක. ඉතින් මේක කරන්න අපි අපේ WhatsApp එක ඕපන් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මෙතන මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන 3 dot එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන මේ settings කියලා එකක් එනවා. ඒක ක්ලික් කරන්න. settings ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ WhatsApp settings වලට යනවා. ඊට පස්සේ මෙන්න මෙතන privacy කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ profile picture කියලා තියෙනවා. ඒකත් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට එනවා. මේකේ everyone my contacts except nobody කියලා පෙන්වනවා. ඔයාට ඔයාගේ contacts ඔක්කොටම ඔයාගේ profile picture එක පෙන්වන්න ඕන නම් my contact දාන්න. ඔයාගේ profile picture එක ඔයාගේ contact වලින් select කරගත්ත අයට විතරක් පෙන්වන්න ඕන නම් මෙන්න මෙතන my contact except දාන්න. ඔන්න අපිට දැන් මට මේක explain කරන්න ඕන නිසා මම මගේ phone එකේම මගේ number වෙන number එකකින් WhatsApp business account එකක් හදාගත්තා. මෙන්න ඒක මම select කරනවා. අපි මේ හරි ලකුණ දෙන්න කලින් ගිහින් බලමු. ඒ සිලෙක්ට් කරගත්ත එකෙන් ඇත්තටම මගේ WhatsApp ඒ සිලෙක්ට් කරගත්ත නම්බර් එකේ WhatsApp business ඒ කියන්නේ WhatsApp business එකේ මගේ profile picture එක ඇත්තටම පෙන්නනවාද කියලා. මේවා මගේ WhatsApp profile picture එක පෙන්නනවා. දැන් අපි අර හරි ලකුණ දීලා බලමු දැන් මගේ WhatsApp profile picture එක පෙන්නයිද කියලා. ඔන්න මම හරි ලකුණ දුන්නා. දැන් ඒකෙන් අයින් වෙලා ආයෙ මෙන්න මෙතනට ගිහිල්ලා දැන් no profile picture එක පැහැදිලිව පේන්නේ නැහැ. no profile picture කියලා පෙන්නන්නේ. අපේ හතරවෙනි ට්‍රික් එක තමයි ඔයාගේ WhatsApp BP එකට පිටිපස්සේ මෙන්න මේ විදියට WhatsApp cover photo එකක් ඇඩ් කරන්නේ කොහොමද කියන එක. හරි ඉතින් අපි මේක කරන්න මුලින්ම අපි අපේ settings වලට යමු. ඔන්න දැන් අපි WhatsApp එකට ගියා. දැන් මේ මෙතන දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන 3 dot එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන settings කියලා පෙන්නනවා. අන්න එක ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ දැන් මේ මගේ HND TechMine කියලා වැටලා තියෙන එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන මේ විදිහට කැමරා එක අයිකන් එකක් පෙනෙනවා. ඒකෙන් වීඩියෝ එකේ අන්තිම ට්‍රික් එක විදිහට ඔයාලා WhatsApp එකේ ඔන්ලයින් ඉඳපු වෙලාවයි ඔයාලා ඔන්ලයින් ඉන්නවද කියන එක ඔයා කැමති කට්ටියට විතරක් පේන්න හදාගන්න කොහොමද කියන එක. හරි ඉතින් අපි දැන් මේක කරන්න අපේ WhatsApp එක app එකට යනවා. app එකට ගියට පස්සේ මෙන්න මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා 3 dot එක. අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ මෙතන අන්තිම යටටම පෙන්නනවා settings කියලා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන privacy කියලා පෙන්නනවා. ඒක ක්ලික් කරගන්න. privacy ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන last seen and online කියලා පෙන්වනවා. අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලා last seen ඉන්න වෙලාව මෙන්න මෙතන ඔයාලගේ everyone my contact ඔයාලගේ my contact වැටලා ඇත්තේ. ඔයාලා කැමති කට්ටියට විතරක් ඒක පෙන්වන්න හදන්න ඕන නම් my contact accept කරන්න. අපිට මෙන්න මේ විදිහට අපේ contacts ටික පෙන්නනවා. ඉතින් අපි දැන් මෙතනින් ඔයාලා සිලෙක්ට් කරන්න ඕන ඔයාලගේ WhatsApp පෙන්වන්න ඕන නැති කට්ටිය. මම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. ඔන්න ඔයාලට සර්ච් කළත් මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔන්න සිලෙක්ට් කරා. ඊට පස්සේ මෙන්න මෙතන රයිට් බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න.
ටිකකින් අප්ඩේටින් කියලා පෙන්නනවා. දැන් ඔන්න ඒ විදිහට ඒක කරා. දැන් ඔයා ආයි අර සෙටින් එකට ගිහිල්ලා මෙතන යට තියෙනවා who can see when I am online කියලා. අන්න ඒකට same as last seen කියලා දෙන්න. අද වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් හරි වටිනවා කියලා හිතනවා නම් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් එකකුත් දාගෙන subscribe button එකත් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඔයාලට තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් like එකකුත් දාන්න. මම HND Tech Mind